ආයුබෝවන් යාළුවනේ. මගේ YouTube channel එක My Simply Living with Nadi. ඔයගොල්ලන්ව ඒ YouTube channel එකට මම ආදරෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්නේ බටර් වර්ග ගැන. අපි අපේ බබාලාට ගෙනල්ලා දෙන බටර් එක healthy option එකක් තමයි. නමුත් අපි හරිම බටර් එක තෝරගත්තොත් විතරයි. බටර් වර්ග ගොඩාක් මේ වෙනකොට එංගලන්තේ සුපර් මාකට් වල තියෙනවා. ඒකෙන් ඉස්සලා මං කියලා දෙන්නේ රියල් බටර් එක ඇත්තටම තදයි. ඒ වගේම ඊටාම ලා කහපාට පෑයක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඇලුමිනියම් ෆොයිල් එකක තමයි මේ බටර් එක ඔතලා තියෙන්නේ. නමුත් අපි ගිහිල්ලා ඇත්තටම ගන්න healthy option බටර් එකද නැහැ. වෙළඳ පොලේ තියෙන ප්ලාස්ටික් පෙට්ටි වල අහුරපු ස්ප්‍රෙඩබල් version එක තමයි අපි ගෙදරට ගේන්නේ. මේ ස්ප්‍රෙඩබල් version එක හදලා තියෙන්නේ බටර් ෆැට් එකත් එක්ක බ්ලෙන්ඩඩ් කරලා ඊටාම බහල vegetable oil, සමහර වෙලාවට rapeseed oil, palm oil, ඒ වගේම තව olive oil වලින්. ඉතින් මේක අපිට healthy option එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ වෙළඳ පොලේ තියෙන රියල් බටර් එක මොකක්ද කියලා විනාඩියක් අතර වෙලා ලේබල් එක කියවන්න. මං කිසිම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්නේ නැහැ. නමුත් මම මෙතනදී ඕගොල්ලන්ට කියනවා ලේබල් එක කියවලා ඕගොල්ලෝ වියදම් කරන මුදලට සරිලන හරිම බටර් එක තෝරගන්න. ඇත්තම බටර් එකේ පිටිපස්සේ ලේබල් එකේ අනිවාර්යයෙන්ම ගහලා තියෙනවා ඕගොල්ලොන්ට බටර් තියෙන කන්ටෙන්ට් එක කොච්චරද කියලා. මේ රෙඩ් ට්‍රැක්ටර් ඒ වගේම EU protected federation සහ organic soil federation කියන ආයතන තමයි අපේ බටර් ගැන සහතිකේ සපයන්නේ. ඉතින් මේ ලේබල් වල ඒ ලෝගෝ තියනවද කියලාත් ඔයගොල්ලෝ හරියටම බලන්න ඕන. බටර් කොහොමද මොන වුණත් මෙන්න බලන්නකෝ, මම ඔයගොල්ලන්ට පෙන්නන්න උදාහරණයක් විදිහට මෙන්න මේ බටර් එක ගෙනාවේ. මේක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේක එච්චර ගානකුත් නැහැ. නමුත් මං කියන්නේ නැහැ මම මේක පෙන්නුවයි කියලා ඔයගොල්ලොත් ඒකම ගන්න ඕන කියලා. ඕගොල්ලන්ගේ ඇස් අරින්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒකේ ඉස්සරහ ඔයගොල්ලෝ දැක්ක නේද? රෙඩ් ට්‍රැක්ටර් කියන ලේබල් සර්ටිෆිකේෂන් එක තියෙනවා. ඉතින් මේක එච්චර ගානකුත් නැහැ. මේ බලන්න ඒකේ පිටිපස්සේ නිවැරදිව මේ ලේබල් එකේ ගහලා තියෙනවා 80%ක් මිල්ක් ෆැට් එක අඩංගුයි කියලා. ඉතින් මම මේ කියන දේ ඔයගොල්ලෝ සුපර් මාකට් එකට ගියාම චුට්ට වෙලාවක් ගත කරලා හොයලා බලන්නකෝ. ඒක තමයි මම මේ අද කරපු වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම්කිසි දෙයක් ජීවිතේට ඇප්ලයි කරගත්තා කියන හැඟීම. ඉතින් වෙළඳා හැම වෙලේම අපේ ඇස් වලින් ආකර්ෂණය දිනා ගන්න හරිම කැමතියි. නමුත් අපි අම්මා කෙනෙක් විදිහට, ගෘහණියක් විදිහට අපේ ගෙදරට ඊටාම හොඳ දේ කියන හැම වෙලේම සිහිය තියා ගන්න ඕන. ජීවිතේ හරි ලස්සනයි. ජීවිතේ විඳින්න තියෙන දෙයක්. ඒ විඳින්න තියෙන දේ අපිට ඉතා හොඳ දේවල් වලින් සපුර ගත්තහම ඒක තවත් ලස්සනයි. අපි කන ආහාරය අපි පිළිවෙලකට හදන ජීවිතේට මැරෙන්න දවසක් එකතු කරන නෙවෙයි, තව දවසක් වැඩියෙන් ජීවත් වෙන්න උපයෝගී කරගන්න මෙවලමක් කරගත්තාම තමයි අපේ ආහාර පෝෂණ ගුණය අපේ ජීවිතේට පිටුවහලක් වෙන්නේ. ඉතින්
ආයෙත් දවසක ඔගොල්ලොත් එක්ක මේ වගේ මම දන්න හරිම දේ කියලා දෙන්න එන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකම් අද මගේ වීඩියෝ එකෙන් ඔගොල්ලෝ ගන්න ඕන දේ ස්ප්‍රෙඩබල් හරියට කියවන්න, බටර් ගැන හරියට දැනගන්න. ගිහින් එන්න.